CCG online මහගෙදරට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මුලින්ම ඔයාගේ පරිගණකයේ තියෙන වෙබ් බ්‍රවුසර් එකට යන්න. ඒ සමහර විට Google Chrome හරි Mozilla Firefox හරි වෙන්න පුළුවන්. ඉතින් මම අද යූස් කරන්නේ මේ Google Chrome කියන බ්‍රවුසර් එක. ඉතින් Google Chrome බ්‍රවුසර් එකේ කරන විදිය තමයි මම පැහැදිලි කරන්නේ. ඉතින් දරුවනේ සමහරට ඔයා පාවිච්චි කරන වෙන බ්‍රවුසර් එකක් වෙන්න පුළුවන්. එතනදී ගැටලුවක් වෙන්නේ නැහැ. මම මේ කියන ස්ටෙප්ස් ටික ඒ විදිහටම ඔයාලට කරන්න පුළුවන් ඒ බ්‍රවුසර් එක ඇතුලේ. ccgonline.lk කියන එක සර්ච් කරන්න. ඉතින් දරුවනේ ඔයාලට මේක මෙහෙම සර්ච් කරාට පස්සේ අපේ වෙබ්සයිට් කීපයක් එනවා. මේ මොකද CCG online කියන්නේ ෆිසිකල් වගේම ඔන්ලයින් දෙකේම තියෙන ඉන්ස්ටිටියුට් එකක්. ඉතින් ඒ නිසා ඔයාලට ඔන්ලයින් ක්ලාස් එක බලා ගන්නත් පුළුවන්. ඒ වගේම CCG normal වෙබ්සයිට් එක බලා ගන්නත් පුළුවන්. ඉතින් ඔතන එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ CCG online කියන එක කෙලින්ම ඇඩ්‍රස් බාර් එකේ ටයිප් කරන්න. ඇඩ්‍රස් බාර් එක කියන්නේ මේ ඉහළින් තියෙන කොටුව. මෙන්න මේ කොටුව. මෙන්න මේ කොටුවේ CCG online කියලා කෙලින්ම ටයිප් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් Google search කරලා මේ විදිහට ගන්නත් පුළුවන්. එතකොට මම මෙතන දැන් කෙලින්ම ඇඩ්‍රස් බාර් එකේ මේ ඇඩ්‍රස් එක ටයිප් කරලා enter කරනවා. enter කරපුවාම තමයි අපේ CCG online official website එකට එන්නේ. මේ website එකේ appearance එක සමහරට ඔයාලා යද්දි වෙනස් වෙලා තියෙන්න පුළුවන්. මොකද මම මේක පටන් ගද්දිම කරන එකක් නිසා මේක අපි යම් අප්ඩේට්ස් කරනවා. ඒ නිසා යම් වෙනස්කමක් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මේකෙදී ඔයා මෙතන මේ WhatsApp බටන් එකට ක්ලික් කරොත් ඔයාලට කෙලින්ම අපේ hotline එකත් එක්ක join වෙන්න පුළුවන්. hotline එකත් එක්ක chat කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේකේ තියෙන මේ student login කියන තැනට යන්න. මුලින්ම මෙතන ඔයාගේ ෆෝන් නම්බර් එක ටයිප් කරන්න ඕන. ඔයාගේ ෆෝන් නම්බර් එක හෝ ඔයාගේ දෙමව්පියන්ගේ ෆෝන් නම්බර් එකක් ටයිප් කරන්න පුළුවන්. මේක එකපාරක් තමයි ඇත්තටම යූස් කරන්න වෙන්නේ. මෙතන ඔයාගේ ෆෝන් නම්බර් එක මුලින්ම ටයිප් කරන්න ඕන. ෆෝන් නම්බර් එක ටයිප් කරාට පස්සේ ඔයාට මෙන්න මෙතන login කියන බටන් එක ප්‍රෙස් කරාම ඔයාට එයි OTP නම්බර් එකක් ඔයාගේ ෆෝන් එකට. මෙන්න මෙතන නම්බරේ ටයිප් කරපු ෆෝන් එකට තමයි එන්නේ. right. ඔයා එකට ගිහිල්ලා ඔයාගේ OTP එක මෙන්න මෙතන ටයිප් කරන්න ඕන. මේක ටයිප් කරලා කන්ෆර්ම් කරන්න. right. ඊට පස්සේ ඔයාගේ ප්‍රොෆයිල් එකට ගෙනියනවා. මේ තියෙන ඔයාගේ ප්‍රොෆයිල් එක මේක ඇතුලේ ඔයාගේ විස්තර යම් ප්‍රමාණයක් ටයිප් කරන්න තියෙනවා. ඉතින් දරුවනේ යම් වෙලාවක් කරන් මේක ටයිප් කරන්න. මොකද අපි ඉදිරි වැඩසටහන් වලදී මෙන්න මේ විස්තර ටික වැදගත් වෙනවා. මේක first name, last name, contact number එක, email address එක, date of birth, NIC number එක, ඊට පස්සේ ඔයාගේ WhatsApp number එක. මේ WhatsApp number එක අනිවාර්යයෙන්ම දාන්න. මොකද අපි ගොඩක් දුරට ඔයාලව contact කරගන්න WhatsApp පාවිච්චි කරනවා. ඒ වගේම ඔයාගේ ඉස්කෝලේ grade එක, ඊට පස්සේ ඔයාගේ බාරකාරයාගේ නම, බාරකාරයාගේ contact number එක, ඊට පස්සේ ඔයාගේ tutes එන්න ඕන delivery details ටික එන්නේ ටික දාන්න. මේ tutes වල address එකත් අනිවාර්යයෙන්ම දාන්න දරුවනේ. මොකද ඔයාලට ඉස්සරහට ගෙදරටම tutes ටික ලැබෙනවා. එතකොට මේ tutes ටික ලැබෙන්න නම් මෙන්න මෙතන තොරතුරු නිවැරදිව පුරවලා තියෙන්න ඕන. ඊට පස්සේ ඔයාට යන්න පුළුවන් ඔයාගේ ටීචර් සිලෙක්ට් කරන්න. එහෙම නැත්නම් ඔයාගේ ක්ලාස් එක සිලෙක්ට් කරන්න. ඔයා මෙන්න මෙතන ටීචර්ස් කියන එක ක්ලික් කරාට පස්සේ ඔයා කැමතිම ටීචර්ස්ලා ලිස්ට් එක මෙන්න මෙතන ඉන්නවා. right. අපි හිතමු ඔයාගේ ටීචර් ඔයා සිලෙක්ට් කරපු ටීචර් දුෂ්යන්ත මහබදුගේ සර් කියලා. එතකොට උදාහරණයක් විදිහට අපි මෙන්න මෙතන C classes කියන එකට යනවා. C classes එකට ගියාම පස්සේ දුෂ්යන්ත මහබදුගේ සර් මේ වෙලාවේ කරන පන්ති ඔන්ලයින් මහගෙදර ඇතුලේ කරන පන්ති සියල්ලගෙම කාඩ්ස් මෙතන තියෙනවා. මේකට කාඩ්ස් කියලා අපි කියන්නේ. මෙන්න මේ කාඩ්ස් තියෙනවා. මේ කාඩ් එකට ගිහිල්ලා අපිට ඔයා ජොයින් වෙන්න බලාපොරොත්තු වෙන කාඩ් එක. අපි හිතමු ඔයා ජොයින් වෙන්න බලාපොරොත්තු වෙන සිංහල මීඩියම් ක්ලාස් එකට කියලා. සිංහල මීඩියම් ක්ලාස් එකට නම් ඔයා බලන්න මේකේ මීඩියම් එක හරියටම තියෙනවද කියලා. දැන් මේ මෙතන තියෙනවා combined maths theory 2028 English medium. ඔයාගේ අවුරුද්ද හරියද? ඔයාගේ සබ්ජෙක්ට් එක හරියද? ඊට පස්සේ ඔයාගේ මීඩියම් එක හරියද? අන්නේ තුනම බලන්න. මොකද මේ මීඩියම්ස් වල ඔයාගේ payments වෙනස් වෙනවා. ඒ නිසා right. එහෙනම් මම යනවා සංයුක්ත ගණිතය සිංහල. එතකොට මේ සිංහල ප්‍රොෆයිල් එකට ගියාම ඔයාට මේක ඇතුලේ ඔයාගේ මාස කාඩ්ස් ටික තියෙනවා මෙතන. monthly cards ටික. එතකොට මේ monthly card වල ඔයාට පුළුවන් මේ view ගියාම මේ monthly card එකට අදාළ පාඩම් ටික බලා ගන්න. ඉතින් මෙතන තාම පාඩම් නැහැ. මොකද අපි ක්ලාස් එක තාම පටන් ගන්න නැහැනේ. හරි. එහෙම ක්ලාස් එක පටන් ගන්නත් පස්සේ ඔයාට මෙතන ඔයාගේ පන්ති ටික, පන්ති වල වීඩියෝස් ටික බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ Zoom වලට log වෙන හැටිත් සම්පූර්ණ විස්තරය මෙතන තියෙනවා. right. ඊට පස්සේ මෙන්න මෙතන get class කියන එක ක්ලික් කරන්නත් පුළුවන්.
මෙන්න මෙතන get class කියන එක ක්ලික් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මෙතන register කියන එක ක්ලික් කරන්නත් පුළුවන්. එතකොට මේ තුන buttons තුනක් තියෙනවා. මේ තුන ಜಾති තුනක්. එතකොට අපි හිතමු ඔයා මෙන්න මෙතන get class කියන එක ක්ලික් කරනවා. එතකොට ඔයාට මේ මාසේ class fee එකයි ඊට පස්සේ class එකේ register fee එකයි subject එකේ register fee එකයි දෙකම ගෙවන්න වෙනවා මෙන්න මේ get class කියන එක ක්ලික් කරාට පස්සේ. ඊට පස්සේ register කියන එක ක්ලික් කරාට පස්සේ registration fee එක ගෙවලා class එකට register වෙන්න හැකියාව තියෙනවා. ඔයාට පුළුවන් මේ get class කියන button එක හරහා monthly payment එක ගෙවලා monthly class එකට join වෙන්න. right. ඊට පස්සේ අපි බලමු අපි තුන් මෙතනින් ඔයා මොන දේ ක්ලික් කළත් ආයිතුන් get class ක්ලික් කළාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ විස්තරයක් තියෙනවා. එහෙම ගිහිල්ලත් අවසානයේ ඔයා payment ගෙවන තැනට තමයි යන්නේ. right. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා payment gate එකට යනවා. right. ඊට පස්සේ ඔයා get class කියන එක ක්ලික් කළොත් ක්ලික් කළා ඔයා මෙතන මෙන්න purchase කියන එක ක්ලික් කළාට පස්සේ ඔයාට වෙනවා මෙන්න මේ වගේ option එකක්. මේකේ option දෙකක් තියෙනවා. එකක් තමයි upload bank slips එහෙමත් නැත්නම් pay with card. හරි. එතකොට මේකේ ඔයාට option දෙකක් තියෙනවා. ඔයාට bank slip එක upload කරන්න පුළුවන්. bank එකට payment එක කරලා අපේ accounts වලට payment එක කරලා ඔයාට අපේ hotline එකට message එකක් දැම්මොත් අපේ bank details ගෙන්න ගන්න පුළුවන්. right. ඒ වගේම LMS එක ඇතුළෙත් ඔයාට මේ bank details එක බලා ගන්න පුළුවන්. හැබැයි දරුවනේ මම කියනවා ඔයා hotline එකට message එකක් දාන්න ඔයාට bank details නිවැරදි bank details අවශ්‍ය නම් ඔයා වැරදි number එකට message එකක් දැම්මොත් ඔයාට වැරදි bank details ලැබෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා ඒකෙනුත් පරිස්සම් වෙලා ඔයා නිවැරදි අපේ hotline number එක මම screen එකේ මේලා දාලා තියන්නම්. අපේ hotline එකට message එකක් දාලා අහන්න මට slip එක upload කරන්න ඕන bank details මොනවද කියලා. right. එතකොට ඒ වගේම ඔයාට මෙන්න මේ වෙබ්සයිට් එකේ මෙන්න මෙතන bank details bank deposit info කියන තැනට ගියත් ඔයාට මේ විස්තර ටික දැනගන්න පුළුවන්. right. එහෙනම් එතකොට දරුවනේ මෙන්න මෙතන get class කියන එක ක්ලික් කළා purchase කියන එක ක්ලික් කළා ඊට පස්සේ bank slip එකෙන් ඔයා pay කරනවා නම් මෙන්න මෙතන bank slip එක upload කරන්න. මෙන්න මෙතන ක්ලික් කරාට පස්සේ ඔයාට මෙතන bank slip එක upload කිරීමේ හැකියාව තියෙනවා. ඒක දරුවන්ට මම හිතනවා දැනුමක් ඇති කියලා. එහෙම නැති වුණොත් ඔයාට වැඩිහිටියෙක්ගේ සහයෝගය ලබා ගන්න හැකියාව තියෙනවා. right. එහෙම නැත්නම් ඔයාට hotline එකට චුටි කොල්ලක් දෙන්න පුළුවන්. තියලා අහන්න පුළුවන් මේක කරගන්නේ කොහොමද කියලා. යම් ගැටලුවක් තියෙනවා. right. ඊට පස්සේ pay with card කියන එක යන්න ඕන. right. pay with card කියන එකට ගියාට පස්සේ card එකකින් ඔයා payment එක කරනවා නම් ලංකාවේ තියෙන ප්‍රසිද්ධම apps කීපයක් මෙතන තියෙනවා. ඔයාට මේ app marketing උත් කරන්න හැකියාව තියෙනවා. එහෙම නැත්නම් සාමාන්‍ය විදියට ඔයාට පුළුවන් මෙන්න මෙතන තියෙන bank credit card and debit card කියන එකෙන් ක්ලික් කරන්න. ක්ලික් කරලා ඔයාට ඔයා ගාව තියෙන ඕනම bank card එකකින් debit card එකක් හෝ credit card එකකින් payment කිරීමේ හැකියාව තියෙනවා. right. මෙතන ගියාට පස්සේ ඔයාගෙන් දේවල් කීපයක් අහනවා. ඒ තමයි name of card. ඔයාගේ card එකේ තියෙන නම මොකද්ද? ඊට පස්සේ අහනවා ඔයාගේ card number එක මොකද්ද කියලා. ඔයාගේ debit card එකේ number එක මොකද්ද කියලා. ඊට පස්සේ debit card එකේ expire date එක මොකද්ද කියලා. ඊට පස්සේ දරුවනේ ඔයාලගෙන් අහනවා CVV. මෙන්න මේක card එකේ පිටිපස්සේ තියෙන අංක 3ක අංකයක්. අන්න ඒ අංකය මෙතනට ලබා දෙන්න ඕන. ඉතින් දරුවනේ ඒ ටික දීලා pay කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාට ඉතාම පහසුවෙන් අපේ ක්ලාස් එකට join වෙන්න පුළුවන්. ඉතින් මම දන්නවා ඉතාම පහසුයි අපේ දරුවන්ට කරගන්න පුළුවන්. හදිසියවත් ඔයාට හැකියාවක් නැති වුණොත් ඔයාට පුළුවන් වැඩිහිටියෙක්ගේ සහයෝගය මේ සඳහා ලබා ගන්න කෝල් එකක් දීලා දැනගන්නත් හැකියාව තියෙනවා. right. ඉතින් මම හිතනවා දරුවන්ට මේ රෙජිස්ටර් වෙන එක අමාරු වැඩක් නෙවෙයි කියලා. එතනින් පස්සේ ඔයාට දිගටම අපේ LMS එක කරා අපේ ක්ලාසස් වලට join වෙන්න පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම ඔයාට අපේ hotline එකට කතා කරොත් තවත් විස්තර දැනගන්න හැකියාව තියෙනවා. මේකේ තියෙනවා bank deposit info කියලා එකක්. මෙන්න මෙතන ක්ලික් කරපුවාම CCG online එකේ official bank accounts ටික ඔයාලට මේකේ බලා ගන්න පුළුවන්. right. මෙන්න මෙතන තියෙනවා bank accounts දෙකක්. සමහරට දරුවෝ බලද්දී ඊට වඩා තව accounts කීපයක් add වෙලා තියෙන්නත් පුළුවන්. දැන් මේ වෙලාවේ මෙතන bank accounts දෙකක් තියෙනවා. ඉතින් ඒ නිසා දරුවනේ මෙන්න මේ accounts වලට තමයි ඔයාලගේ සල්ලි දාන්න ඕන. වෙනත් account වලට නෙමෙයි. ඔයාලට ප්‍රශ්නයක් වුණොත් මෙන්න මෙතන තියෙනවා අපේ hotline එක. මෙන්න මේ hotline එකට කතා කරලත් ඔයාට මේ bank details ගැන හරි විස්තරයක් දැනගන්න පුළුවන්. පන්තියක් ගැන විස්තර දැනගන්න ඕන නම්, ගුරුවරු ගැන විස්තර දැනගන්න ඕන නම්, ඒ වගේම ඉදිරියේ අපේ ගුරුවරුන්ගේ කාලසටහන් වෙනස් වෙනවා. ඒවා තොරතුරු දැනගන්න ඕන නම් ඔයාට පුළුවන් අපේ WhatsApp channel එකත් එක්ක එකතු වෙන්න. WhatsApp channel එක ඕනම කෙනෙකුට join වෙන්න පුළුවන්. කිසිම කෙනෙකුගේ දුරකථන අංක එළියට යන්නේ නැහැ. ඒකේ security එක අපි හදලා තියෙනවා. ඉතින් WhatsApp channel එකේ ඉතාම හොඳ security එකක් තියෙනවා. ඒ නිසා ඔයාලට පුළුවන් WhatsApp channel එකට join වෙලා
මේ තියෙන තොරතුරු දැනගන්න. රයිට්. හරි. එහෙනම් මොකක් හරි තොරතුරක් තියෙනවා මම ඉස්සෙල්ලාම කිව්වා. මම කිව්වා තාක් කිව්වා දරුවන්ට ඔයාට පුළුවන් අපේ හොට්ලයින් එකට කෝල් එකක් දෙන්න. කෝල් එකක් දීලා හොට්ලයින් එකෙන් අහගන්න පුළුවන් ඔයාට ඕනම ප්‍රශ්නයක්. රයිට්. රැඳින්න අපිත් එක්ක ඉතින් CCG online මහගෙදරත් එක්ක එකතු වුණු ආදරණීය දරුදරුවන් හැමෝටම සුබ දවසක්. වැඩි විස්තර සඳහා පිවිසෙන්න www.ccgonline.lk අමතන්න 0770යි 702යි 702 CCG online මහගෙදර.